හෙලෝ ළමයි, ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මේ වැස්ස දවස්වල හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. ප්‍රාර්ථනාවන් පිරුණු ලස්සන දවසක් වෙනුවෙන් අපි කලින්ම ඉඳලා ලෑස්ති වෙලා ඒ ලස්සන දවසට අනුරාධපුරේ ගියා. අපි හැමෝම පූජාවන් උදෙසා සියලුම දේම කලින් සූදානම් කරගෙන ගිය නිසා කිසිම කලබලයක් නැතුව නිදහසේ ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් වුණා. අපි මෙහෙන් හවස් වෙන්න පිටත් වුණ හින්දා අනුරාධපුරයට යද්දි රෑ වුණා. අපි ඒ හින්දා කෙලින්ම ගියේ කලින්ම රෙසර්වේෂන් එකක් දාලා තිබුණු රෙස්ට් හවුස් එකට. සුපෙම් වී සිටිනා සඳ කතාව මා පතනා ඇඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා පෙම වෙහිලා නැහැවිලා සිත මගේ සුව විඳිනා. අපි ඒ ආසාවෙන් මග බලාගෙන හිටිය ලස්සන දවස උදා වුණේ මොණරන්ගේ කුරුල්ලන්ගේ මිහිරි හඬ වගේම හීනියට හිරි පොද වැස්සකුත් එක්කමයි. උදෙන්ම නැගිටලා අපි හැමෝම අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවන් පිළියෙල කළා. සූදානම් කරන් ආපු සියලුම පූජාවන් අරගෙන අපි හැමෝම උදේම රුවන්වැලි මහා සෑය වඳින්න ගියා. නිවාඩු දවසකුත් හින්දා වන්දනාකරුවන් නම් බොහෝ ප්‍රමාණයක් හිටියා. සඳරැස් කිරණ යාට බුදුරැස් විහිදුවන දිවමන් බුදුන් නෙත් මානි මවාලන භවදුක් තෙමිර පාටනි තැදින් දවාලන රන්වැලි සෑය නාමදිමිදාන නමාගෙන හිතේ තිබුණු ආසම විදියට සියලුම පූජාවන් පූජ කරලා නිදහසේ ගොඩක් වෙලා බුදුන් වැඳලා එහෙම පූජාවන් ඉවත් කරලා ආසනය පිරිසිදු කරලා තමයි අපි එතනින් ශ්‍රී මහ බෝධිය වඳින්න ගියේ. මේ ළඟදී දවසකත් අටම ස්ථානයම වඳින්න ගිහින් ඒ හැම තැනක් ගැනම ඔයාලා එක්ක බෙදාගත්ත හින්දා මම වැඩිය හැම තැනම වීඩියෝ ක්ලිප්ස් නම් ගත්තේ නැහැ. ඉතින් ඔයාලත් දන්නව ඇතිනේ මේ පූජනීය ස්ථානවලට ගියාම හෙවන තැනක ඉඳගෙන ඉඳලා කොච්චර වෙලාවක් ඒ තැන්වල රැඳුනත් හිතට දැනෙන සැනසීම නම් විඳලා ඉවර කරන්නම බැරි තරම්. පූජාවන් කරලා වැඳලා එහෙම ආයෙත් අපි නවතින තැනට ආවේ හවස් වරුවට වෙන්න වඳින්න යන්න හිතාගෙනයි. දිනෙත පිනාවී ඒ අසරල් හිමි මටද ලෝබේ වතු විත විදිරෑ විරල තලේ ඇනිතු අසරල්මා නෙතක වෙලේ සඳ සිසිලයි වාසිත පතන සුවේ ඒ සඳනුපමයි ආදර ඔබරේ මාගේ. දවල් වරුවේ අවුව තිබ්බ හින්දා
අපි නවතින තැනට ආවේ හවස් වෙලා යන්න හිතාගෙන වුණත් හවස් වෙන්න මේහාට ගොඩක් වැස්සා. වැස්ස පායන කල් ඉඳලා රෑ වෙන්න අපි ථූපාරාමයයි සඳහිරු මහා සෑයයි වඳින්න ගියා. කළුවර වුණු පරිසරයයි විදුලි ආලෝකය නිසා බැබලෙන පන්සලයි දකින වාරයක් ගානේ හිතට දැනෙන්නේ නම් ඇස් දෙකෙන් සජීවීව මේව දකින්න අපි කොච්චරනම් පින් කරලා ඇතිද කියලා. ඒ ලස්සන අපිට දකින්න මේ හැම දෙයක්ම හදපු හැම වීරයෙකුටම බුදුන් දැක නිවන් දකින්න ඒ පින් හේතු වාසනාවක්ම වෙන්න ඕනි. මදි නොකියන්න මේ හැම තැනක්ම වැඳගෙන අපි නවතින තැනට ගියේ ඊළඟ දවසේ පාන්දරම අනුරාධපුරයට සමුදීලා වෙනම ලස්සන පළාතකට යන්න හිතාගෙනයි. ඒ ගිය ලස්සන පළාත කොහෙද කියලා මම ඊළඟ බ්ලොග් එකකින් ඔයාලා එක්ක බෙදා ගන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. ආදරේ. මම තරු.